කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය පළමු ජය වාර්තා කළා. ඒ බංගලාදේශ කාන්තා කණ්ඩායම සමග තියුණු තරගයකින් පසුව ලකුණු 7කින් පරාජයට පත් කරමින් තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 4ක් තුලදී සියලු දෙනා තැබී ලකුණු 202ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වුණේ හසිනි පෙරේරායි. ඇය ලකුණු 85ක් රැස් කළ අතර නායිකා චමරි අත්තපතු ලකුණු 46යි. පන්දු යැවීමේදී ෂෝර්නා අක්ටර් ශ්‍රී ලංකා ඉනිමේ කඩලු 3ක් බිඳ හෙළුව අතර රබයා ખાන් කඩලු 2ක් බිඳ දැමුවා. ලකුණු 203ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බංගලාදේශ කාන්තා කණ්ඩායමට නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩලු 9ක් දෙවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 195ක් පමණයි. අවසන් පන්දුවාරය දක්වාම කණ්ඩායම් දෙකම කරට කර තරගයක් ලබා දුන් අතර අවසන් පන්දුවාරයේදී බංගලාදේශ කණ්ඩායමට ලකුණු 9ක ඉලක්කයක් හිමි වුණා. නායකත්වයේ වගකීම් සිය කරමතටගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ වගකීම බාරගත්තා. එම පන්දුවාරයේ පළමු පන්දු 4 තුලදී බංගලාදේශ කණ්ඩායමේ කල්ලු 4ක් දවා ගනිමින් බංගලාදේශ කණ්ඩායමට වැඩි වාසියක් තිබූ තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත හරවා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජය වාර්තා කර අතර ප්‍රසාද ලකුණු සටහනේ 6 වෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටින අතර තවත් එක් කණ්ඩායමකට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව පවතිනවා.